ආයුබෝවන් ඔයාලට මම අද ඔයාලට ගෙනාවේ වෙනස්ම විදිහේ අතුරුපසක්. අතුරුපස දෙකක් එකට තියෙන එක අතුරුපසක් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එකයි කැරමල් පුඩින් එකයි දෙකම එකට ඔයාලට මේ විදිහට හදන්න පුළුවන්. ඔයාලට මේ පුඩින් එක දැක්ක ගමන් හිතනවා ඇති හරිම සංකීර්ණයි කියලා. එහෙම නෑ, හරිම ලේසියට ඉක්මනට ඔයාලට හිතුණු ගමන්ම හදන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. මම දැන් මුලින්ම කරන්නේ සීනි ටිකක් කැරමල් කර ගන්නවා. මෙතන මම අරගෙන තිනවා සීනි කෝප්ප භාගයක්, වතුර මේස හැඳි දෙකක්. සීනි ටික කැරමල් වෙන අතරදී අපිට පුළුවන් අඟල් අටේ රවුම් බේකින් ට්‍රේ එකට මේ විදිහට තෙල් චුට්ටක් තවර ගන්න. මෙන්න මේ වගේ හොඳට බුබුලු වෙනකොට අපිට පුළුවන් පෑන් එක කරකවමින් මේ විදිහට කැරමල් කර ගන්න. හැන්දක් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ පෑන් එක කරකවන ගමන් කැරමල් කර ගන්න. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට ආවට පස්සේ අපිට පුළුවන් ට්‍රේ එකට මාරු කරන්න. දැන් මේ වගේ හොඳට වටේම තවර ගන්න. කැරමල් එක හොඳට සෙට් වෙන්න ඕන. ඉතින් කැරමල් එක නිවෙන්න තියලා දැන් අපි පුඩින් එක හදමු. බ්ලෙන්ඩර් ජාර් එකට මම එකතු කරනවා බිත්තර 5ක්, ලුණු පිංච් එකක්. මුලින්ම බිත්තර ටික විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කර ගන්න. ඊළඟට මම එකතු කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 375ක්, සීනි කෝප්ප භාගයක් ග්‍රැම්වලින් 100ක්, වැනිලා තේ හැන්දක්. දැන් අපිට පුළුවන් ආයෙත් හොඳට බ්ලෙන්ඩ් කර ගන්න. ඊළඟට මේ බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය කලින් අපි සූදානම් කරගත්ත කැරමල් එක උඩින් දාන්න. දැන් ෆොයිල් කොලයකින් ආවරණය කරලා අපිට පුළුවන් ස්ටීම් කරගන්න. රයිස් කුකර් එකේ ලිපේ හෝ ස්ටීමර් එකක ඔයාලට මේ විදිහට ස්ටීම් කරන්න පුළුවන්. මම අද ස්ටීම් කරන්නේ රයිස් කුකර් එකේ. රයිස් කුකර් එකේ ස්ටීම් කරන කොටසට උඩින් මේ විදිහට පුඩින් එක තියලා අපිට පුළුවන් කිචන් ටවල් එකක් තියලා ඊට උඩින් පියනෙන් වහන්න. ඊළඟට ඔයාලා මේක පැය භාගයක් විනාඩි 47 අතර කාලයක් හොඳට ස්ටීම් කරගන්න. මෙතන මම අරගෙන තිනවා පාට දෙකකින් ජෙලි, සාමාන්‍යයෙන් ග්‍රෑම් 100 වගේ පැකට් දෙකක්. තැඹිලි පාට ජෙලි එකෙන් මම පාට දෙකක් හදා ගන්නවා. ඒ නිසා මේ විදිහට අපිට පුළුවන් තැඹිලි පාට ජෙලි පැකට් එක කොටස් දෙකකට වෙන් කරන්න. කොළ පාට ජෙලි පැකට් එක සම්පූර්ණයෙන්ම නිසා මම එකතු කරනවා වතුර මිලිලීටර් 200ක්. තැඹිලි පාට එක කොටසකට මම එකතු කරනවා වතුර මිලිලීටර් 100ක්. අනිත් කොටසට වතුර මිලිලීටර් 100කට රතු පාට ෆුඩ් කලරින් චුට්ටක් එකතු කරනවා. දැන් අපිට පුළුවන් වෙන වෙනම මේ ටික හොඳට දිය කරගන්න. ඊළඟට පතුල පැතලි භාජන වලට මේ විදිහට එකතු කරගන්න. දැන් අපිට පුළුවන් ශීතකරණයේ තියලා හොඳටම සෙට් කරගන්න. දැන් මේ අතරදී අපි පුඩින් එක හැදෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් ටූත් පික් එකක් දාලා බලන්න හොඳටම තැම්බිලාද කියලා. පුඩින් එක දැන් හොඳටම උණුයි. ඒ නිසා නිවෙන්න ශීතකරණයේ පැය කිහිපයක් තියලා ගන්න. මේ බෝල් එකට මම එකතු කරනවා ජෙලටින් ග්‍රෑම් 10ක්, ලුණු පිංච් එකක්, වැනිලා තේ හැඳි භාගයක්, තද උණු වතුර මිලිලීටර් 100ක් විතර. මුලින්ම අපිට පුළුවන් මේ තද උණු වතුර ටිකෙන් ජෙලටින් ටික හොඳට දිය කරගන්න. ජෙලටින් ටික හොඳට දිය වුණාට පස්සේ මම එකතු කරනවා සීතල වතුර මිලිලීටර් 200ක්, ටින්කිරි ග්‍රෑම් 200ක්. දැන් අපිට පුළුවන් මේ ටික ඔක්කොම හොඳට මේ විදිහට කවලම් කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් ජෙලි ටික මේ විදිහට කියුබ්ස් කපා ගන්න. ජෙලි පැකට් දෙකෙන් ඔයාලට පාට 3කින් මේ විදිහට ජෙලි හදා ගන්න පුළුවන්. ඊළඟට මේ ඔක්කොම ජෙලි ටික හොඳට කවලම් කරන්න. දැන් ශීතකරණයේ පැය කිහිපයක් තිබ්බට පස්සේ පුඩින් එක හොඳට සෙට් වෙලා තියෙනවා.
ඊළඟට අපිට පුළුවන් ජෙලි ටික එකතු කරන්න. ජෙලි ටිකට උඩින් කලින් හදාගත්ත කිරි මිශ්‍රණයත් එකතු කරන්න. දැන් ආයෙත් හොඳටම සෙට් වෙනතුරු ශීතකරණයේ තියන්න. හොඳටම සෙට් වුණාට පස්සේ අපිට පුළුවන් හැඳි පිටකින් වටේ බුරුල් කරලා අනිත් පැත්තට හරව ගන්න. මම දැන් ඔයාලට කපලා පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ලස්සනට ලේයර්ස් දෙකකට තියෙනවා. කැරමල් එක නිසා හරිම ලස්සනක් එකතු වෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.